IPL 2026 with Mixed Cricket. දැන් ඔබ දන්නවා IPL ක්‍රිකට් තරගාවලිය ඊයේ දවසේදී ආරම්භ වුණා. විශේෂයෙන්ම තරග 74ක් ලබන මැයි 31 වෙනිදා දක්වා පැවැත්වෙන තරගාවලියක්. මේ තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සහ රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලාරු කණ්ඩායම අතර. මේ තරගයේදී කාසියේ වාසිය දිනාගත් RCB කණ්ඩායම එහෙම නැත්නම් රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලාරු කණ්ඩායම තීරණය කරනවා මුලින්ම පන්දු යැවීමේ කාර්යභාරය ඔවුන් වෙත පවරා ගන්නට. ඉතින් ඔවුන්ගේ තීරණය කොයිතරම් දුරට සාධාරණයිද කියලා සැකයක් මතුවෙනවා. පළමු වන ඉනිම අවසානයේදී සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම ඉතාමත්ම ප්‍රබල ඉනිමක් ක්‍රියාත්මක කරනවා. පන්දු වාර 20 අවසානයේදී ඔවුන් ලකුණු 201ක් ලබා ගන්නවා කඩලු 9ක් පමණක් දැවි. මෙහිදී තරගයට නායකත්වය ලබා දෙන්නට ඉෂාන් කිෂන්ට සිදු වෙනවා. ඔහු ඉතාමත්ම ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරනවා. පන්දු 38කදී ලකුණු 80ක් ලබා ගන්නවා. 4 පහර 8ක් සහ 6 පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත් කරන්නට ඉෂාන් කිෂන් සමත් වෙනවා. ඊයේ දවසේදී අපි කිව්වා ඉෂාන් කිෂන් කියන්නේ ඉතාමත්ම වේගයෙන් පන්දුවට පහර දිය හැකි පිතිකරුවෙක්. ඉතින් ඔහුගේ සුපුරුදු රිද්මයට ඔහු ඊයේ දවසේදී අවතීර්ණ වෙනවා මේ පළමු තරගයේදී. ඔහුට ඉතාමත්ම හොඳ සහායක් ලබා දෙන අනිකට වාම ඔහු ලකුණු 43ක් ලබා ගන්නේ පන්දු 18කදී 4 පහර 3ක් සහ 6 පහර 4ක් ඔහුගේ ඉනිමට ඔහු ඇතුළත් කරන්නට සමත් වෙනවා. කෙසේ වෙතත් මේ ලකුණු 201ක් කඩලු 9ක් බිඳ වැටි පළමු ඉනිමට සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම ලබා ගනිද්දී ජේකොබ් ඩෆි ඉතාමත්ම හොඳින් පන්දු යවනවා ඔවුන්ට එරෙහිව. ඔහු පන්දු වාර 4ක් යවනවා ලකුණු 22කට කඩලු 3ක් දවා ගන්නට සමත් වෙනවා. ඒ අනුව මෙවර IPL තරගාවලියේ පළමු තරගයේ වීරයා බවට පත්වන්නට ජේකොබ් ඩෆි කියන වේග පන්දු යවන්නට හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත් ලකුණු 202ක ජයග්‍රාහී ඉලක්කයක් තමයි හඹා යන්නේ රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලාරු කණ්ඩායම. මේ ඉනිම ඉතාමත්ම විශිෂ්ට ඉනිමක් බවට පත් වෙනවා. මොකද ලකුණු 13ක පමණ දල වේගයක්, හරියටම කිව්වොත් 12.96ක දල වේගයක් පවත්වා ගනිමින් පන්දු වාර 14ක් පමණ 15යි පන්දු 4කදී පන්දු වාර 15යි පන්දු 4කදී ජයග්‍රාහී ඉලක්කයට ළඟා වන්නට RCB කණ්ඩායමට හැකියාව ලැබෙනවා. මෙහිදී විරාට් කොහ්ලි ඔහුගේ අත්දැකීම් සහ ඔහුගේ හැකියාව භාවිත කරමින් අර ඇන්කර් රෝල් එකක් පෙන්නනවා. ඔහු ලකුණු 69ක් ලබා ගන්න පන්දු 38කදී. සාමාන්‍යයෙන් ඔහුගේ වේගය මීට වඩා වැඩි. නමුත් ඔහු ඉතාමත්ම හොඳින් ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙයවන්නට පිටියේ රැඳී සිටමින් තීරණය කරනවා. 4 පහර 5ක් 6 පහර 5ක් එක්ක මේ ලකුණු 69න් ලකුණු 50ක් ඔහු ලබා ගන්න 4 6 පහර වලින්. ඔහුට ඉතාමත්ම හොඳ සහායක් ලබා දෙනවා දෙව්දත් පඩිකල්. අපි ඊයේ සඳහන් කරා වේගෙන් පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකෙක් යා. ඔහු පන්දු 26කදී ලකුණු 61ක් ලබා ගන්න 4 පහර 7ක් සහ 6 පහර 4ක් සහිතව. ඉතින් පන්දු වාර 15යි පන්දු 4කදී ඉතාමත්ම ප්‍රවේගකාරීව මේ ලකුණු 201 ජයග්‍රාහී ඉලක්කය හඹා යන්නට රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලාරු කණ්ඩායම සමත් වෙනවා. මෙහිදී විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් මෙවර තරගාවලියේ ප්‍රථම වතාවට ක්‍රීඩා කරනවා. ඒ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් ඉෂාන් මාලිංග. හැබැයි ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ හොඳ දස්කම් දක්වන්නට. පන්දු වාර දෙකක් යවනවා. මේ පන්දු වාර දෙකේදී ඔහුට එරෙහිව ලකුණු 35ක් රැස් කරන්නට RCB ක්‍රීඩකයන් සමත් වෙනවා. මේ තමයි පළමු තරගයේ තත්වය. විශේෂයෙන්ම IPL තරගාවලියේදී තරග 74ක් තියෙනවා. එයින් පළමු තරගය RCB කණ්ඩායම ජය ගන්නට සමත් වෙනවා. කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දු යැවීමේ කාර්යභාරය ඔවුන් තෝරාගත්තා. ඊට පස්සේ තරගයේ ජයග්‍රහණය ගන්නවා. ඊළඟට ලංකාවේ දිගුම පාසල් ක්‍රිකට් ගැටුම එහෙමත් නැත්නම් කොළඹ රාජකීය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර නිල් මහ සටන අපි දන්නවා දින 3ක් පැවැත්වෙන බව. ඊට පසුව එන එක් දින තරගය ඊයේ දවසේදී SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මේ තරගය ඉතාමත්ම සුවිශේෂී තරගයක් බවට පත්වන්නේ වාර්තා පොත් අතරට අලුත් වාර්තා කිහිපයක් එකතු කරන්නට සමත් වූ තරගයක් නිසා. කෙසේ වෙතත් කාසියේ වාසිය දිනාගත්ත ශාන්ත තෝමස් කණ්ඩායම මුලින්ම තීරණය කරනවා පන්දුවට පහර දීමේ අවස්ථාව වුන් වෙත ලබා ගන්නට. ඒ අනුව નિયમિત පන්දු වාර 50 අවසානයේදී කඩලු 4ක් පමණක් දැවි ලකුණු 313ක් ශාන්ත තෝමස් පිතිකරුවන් රැස් කරනවා. මේ තමයි රාජකීය ශාන්ත තෝමස් එක්දින තරග ඉතිහාසයේ තරග 49ක් පවත්වා තිබෙනවා. මේ තරග 49ක ඉතිහාසයේ එක් ඉනිමකදී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත්වන්නේ මේ ලකුණු 313 ඊයේ දිනේදී ශාන්ත තෝමස් වන් රැස් කළ මේ ලකුණු සංඛ්‍යාව. මෙහිදී ඉතාමත්ම විශිෂ්ට පිතිහරමයක නිරත වෙනවා ජේඩන් අමරවීර. අපි දුටුවා ඔහු ප්‍රථම එහෙමත් නැත්නම් 3 දින තරගයේදීත් ශතකයක් ලබා ගන්නවා දෙවනි ඉනිමේදී. දැන් ඔහු ඊයේ දවසේදී එක් ඉනිමකදී මේ
රාජකීය ශාන්ත තෝමස් එක්දින සටනේ එක්කිනිමක පෞද්ගලික වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරගන්න සමත් වෙනවා ඊයේ දවසේදී. ඔහු ලකුණු 184ක් නොදැවී ලබා ගන්නේ පන්දු 148කට මුහුණ දෙමින් ඔහු ලකුණු 9දී දෙවියාමේ අවස්ථාවක් ලබා දුන්නා. නමුත් එය නිපන්. මේ ලකුණු 9දී දබා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී යනවා රාජකීය විද්‍යාලය වෙතින්. ඒ අවස්ථාව ලබා ගන්නවා ජේඩන් අමරවීර. ඔහු ඉතාමත්ම විශිෂ්ට ශතකයක් 184ක් දක්වා වර්ධනය කරන්න සමත් වෙනවා. ඒ අනුව 313ක් රැස් කර ගන්නවා ශාන්ත තෝමස් කණ්ඩායම. ඊට පස්සේ රාජකීය විද්‍යාලයට හිමිවන්නේ ඉතිහාසයේ විශාලතම හඹායම ලකුණු 314ක් ලබා ගන්නට ඕනේ. හැබැයි තරග අවසන් කරන විට අයහපත් ආලෝක තත්ත්වය මත තරගය අවසන් කරන විට රාජකීය විද්‍යාලය පන්දු 46කදී ලකුණු 291ක් කඩුළු 6කට ලබා සිටියා. ඒ වන විට පැවති තත්ත්වය අනුව ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව ලකුණු 16ක් රාජකීය විද්‍යාලය ඉදිරියෙන් සිටී. ඒ අනුව මස්ටැන්ග්ස් ට්‍රොෆි එහෙමත් නැත්නම් එක්දින තරගයේ ජය රාජකීය විද්‍යාලයට හිමි වුණා. පසුගිය වසරේත් රාජකීය විද්‍යාලය ජය ගත්තේ. ඒ අනුව මෙවරත් තරගයේ ජය ගන්නට රාජකීය විද්‍යාලය ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ලකුණු 16කින් සමත් වෙනවා. රාජකීය ඉනිමේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා under 19 එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා 19 වෙනි පහළ නායකයා විමත් දින්සර ක්‍රීඩා කරන්නේ රාජකීය විද්‍යාලයට. ඔහු ඉතාමත්ම හොඳ ඉනිමක් ඊයේ දවසේදී ක්‍රීඩා කරනවා. මේ ලකුණු 313ක් හඹා යද්දී පන්දු 124කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 109ක් රැස් කර ගන්නවා. රාජකීය විද්‍යාලයේ ජයග්‍රහණය පිටුපස යෝධ ශක්තිය බවට පත්වන්නේ විමත් දින්සර. ඔහුට අනගි සහායක් ලබා දෙනවා හිරුන් ලියනාරච්චි. ඔහු ලකුණු 51ක් ලබා ගන්නවා පන්දු 44ක් තුල. ඒ අනුව 49 වන රාජකීය ශාන්ත තෝමස් එක්දින තරගයේ ජය ඊයේ දවසේදී හිමි කර ගන්නට හැකියාව ලබන්නේ රාජකීය විද්‍යාලය කොළඹ SSC පෙටියේදී. එතනින් පස්සේ අපි යනවා නැවතත් ඉන්දියාවට. ඉන්දියාවේ IPL තරගාවලියේ දෙවන තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:30ට වංකඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. මේ තරගයට ක්‍රීඩා කරන්නේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම. මේ කණ්ඩායම් දෙක තරග වදිද්දී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම මේ තරගාවලියේ මත තමයි IPL තරගාවලියේ පස්වතාවක් ශූරතාව දිනා ගන්නට සමත් වූ කණ්ඩායමක්. මුම්බයි ඉන්දියන් කණ්ඩායම 2012න් පස්සේ IPL තරගාවලියක ඔවුන් මුහුණ දෙන පළමු තරගය කිසිදු අවස්ථාවක ජයගෙන නැහැ. මේ නිසා අද ඔවුන්ට තවත් ආකාරයක පීඩනයක් තිබෙනවා. මොකද කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉතාමත්ම හොඳ කණ්ඩායමක්, දක්ෂතාවලින් පරිපූර්ණ කණ්ඩායමක්. මේ නිසා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට මේ තරගයේ ජය ගැනීම අතිශය වැදගත්. මහේල ජයවර්ධන මුම්බයි ඉන්දියන්ස් පුහුණුකරුවා ඔහු සඳහන් කරන්නේ කුමන කණ්ඩායමක් වුවත් පවතින සියලු දස්කම් එක්රැස් කරමින් නවක ක්‍රීඩකයන්ගේ දායකත්වය ලබා ගනිමින් තරගය ජය ගැනීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව. කෙසේ වෙතත් කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම මුම්බයි ඉන්දියන්ස් එරෙහිව තරග 12ක් ක්‍රීඩා කරලා තියෙනවා වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ඉන් තරග දෙකක් පමණයි කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් මුම්බයි ඉන්දියන් කණ්ඩායමට අද දවසේදී මිචෙල් සැන්ට්නර් හෝ විල් ජැක්ස් ක්‍රීඩා කරන්නේ නැහැ. උන් දෙන්නට තවමත් සංචිතය සමග එකතු වෙන්නට හැකියාවක් නැහැ. කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමට උන්ගේ ප්‍රධානතම වේගපන්දු යවන්නන් දෙදෙනෙකු අහිමි වී තිබෙනවා. විශේෂයෙන්ම මුස්තෆිසුර් රෙහමන් අපි දන්නවා අර්බුදයක් මත ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදෙස් මත ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කරනවා. ඊට පස්සේ මතීෂ පතිරණ තවමත් ඔහුගේ ආබාධ තත්වයෙන් සුව වී නැහැ. ඒ නිසා මේ ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනාගේ හිඟය අද කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමට තියෙනවා. කෙසේ වෙතත් ආකාශ්දීප් ඔවුන්ගේ තවත් තුරුම්පුවක්. ආකාශ්දීප්ටත් අද තරගයේ ක්‍රීඩා කරන්නට වෙන්නේ නැහැ. මොකද ඔහුත් අද දවසේදී යම්කිසි ආබාධ තත්වයකට මුහුණ දී සිටින නිසා. කෙසේ වෙතත් වංකඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණය පිතිකරණයට ඉතාමත්ම යෝග්‍ය ක්‍රිකට් ක්‍රීඩාංගණයක්. සාමාන්‍යයෙන් කියන්නේ පළමු ඉනිමේදී ලකුණු 200ක් ඉක්මවා ලබා ගත්තොත් තරගයක් ජය ගන්නට පුළුවන් කියා. කෙසේ වෙතත් සාමාන්‍ය ලකුණු 200ක පමණ තමයි රැඳී තිබෙන්නේ. කෙසේ වෙතත් මේ රාත්‍රී තරගයක් වංකඩේ වල අද පැවැත්වෙන්නේ. මෙහිදී කාසියේ වාසිය ඊතරම් තීරණාත්මක සාධකයක් වන්නේ නැහැ. කෙසේ වෙතත් තරග 20කදී රාත්‍රියේ පන්දුවට පහර දෙන කණ්ඩායම් අවස්ථා 9කදී තරග ජයගෙන තිබෙනවා. මේ නිසා ඊතරම් කියන්නට බෑ තත්වය කුමක්ද කියලා හරියටම කියන්නට බෑ. නමුත් කාසියේ වාසිය ඊතරම් තීරණාත්මක සාධකයක් නොවේ. පවතින කාලගුණ තත්වය ගත්තොත් එහෙම රාත්‍රියේදී පිනිවැටීමේ සම්භාවිතාවක් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ඊටමත්ම හොඳ තරගයක් අද පස්වරුවේ නරඹන්නට ඔබට අපට හැකියාව ලැබේවි. කණ්ඩායම් දෙක පිළිබඳව අවධානය යොමු කළොත් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම මෙහෙවන්නේ ප්‍රබල තුන්නිරියව් ක්‍රීඩකයා හර්දික් පාණ්ඩ්‍යා. ඊට පස්සේ ඊටමත්ම ප්‍රබල ක්‍රීඩකයන් රසක් ඔවුන්ගේ කණ්ඩායමේ ඉන්නවා. ජස්ප්‍රීත් බුම්රා ප්‍රධාන වේග පන්දු යවන්නෙක් මුම්බයි ඉන්දියන් කණ්ඩායම සතු. ඊට පස්සේ මිචෙල් සැන්ට්නර් ඔහුට අද ක්‍රීඩා කරන්නට හැකියාවන්නේ නැහැ කියා මම ඊට පෙර සඳහන් කළා. ඊට පස්සේ ක්වින්ටින් ඩිකොක් ආරම්භක පිතිකරුවාගේ භූමිකාව බොහෝ විට ඉටු කරන්නට ඉඩ තිබෙන ක්‍රීඩකයා රෝහිත් ශර්මා සමග. ඊට පස්සේ රයන් රිකෙල්ටන් ඉන්නවා ඊටමත්ම ප්‍රවේගකාරී පිතිකරුවෙක්. ඔහු ශාදුල් තාකූර් අපි දන්නවා තුන්ගිරියව් ක්‍රීඩකයා.
ඊට පස්සේ ෂෙෆීන් රදර්ෆර්ඩ් ඉන්නවා, ඊට පස්සේ සූර්ය කුමාර් යාදව්, තිලක් වර්මා මේ වගේ ක්‍රීඩකයන් නියෝජනය කරනවා මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම. කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකයා අජින්ක්‍ය රහානේ, රින්කු සිං ඉන්නවා ඔවුන්ගේ කණ්ඩායම ඇතුලේ, මනීෂ් පාණ්ඩේ, ෆින් ඇලන් ඉතාමත්ම ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවා උන්ට අන්තර්ගතයි, ඔවුන්ගේ කණ්ඩායමට අන්තර්ගතයි. ටිම් සීෆර්ට් ඉන්නවා, රෝමන් පවෙල් ඉන්නවා. ඉතින් පිතිකරණය ගත්තොත් එහෙම ඉතාමත්ම ප්‍රවේගකාරී පිතිකරුවන් ඔවුන් ඇතුළත්ව තවත් කිහිප දෙනෙක් ඉන්නවා. කැමරුන් ග්‍රීන් ඉන්නවා මැද පෙළ ශක්තිමත් කරන්න. සමහර විට ඔහු ආරම්භක පිතිකරුවෙක් හෝ එහෙමත් නැත්නම් අංක 7 පිතිකරුවා ලෙස පිටියට පිවිසෙන්නට ඉඩකඩ තිබෙනවා. රචින් රවීන්ද්‍ර දඟපන්දු යැවීමට හැකි නවසීලන්තයේ ප්‍රහාරාත්මක පිතිකරුවා. මෙවැනි ක්‍රීඩකයන් රැසක්, සුනිල් නරේන් ඉන්නවා පන්දු යවන්නෙක් විදිහට. මේ ආකාරයට බොහෝ වැදගත්, බොහෝ දක්ෂකතා සහිත ක්‍රීඩකයන් රැසක් අද දවසේදී කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරන්නට ඉඩකඩ තිබෙනවා. බලමු රාත්‍රියේදී මොකද වෙන්නේ කියලා. හෙට දවසේදී අපි කතා කරමු හෙට දවසේ පවතින තරග සහ අද දවසේ තරගයේ තත්ත්වය මොකක්ද කියලා. IPL 2026 with Mix Cricket.